ගුරුලියන් හා මාගේ ආදරණීය නංගිලා මල්ලිලා සියලු දෙනාගෙන්ද දෙමව්පියන්ගෙන්ද මට අවසරයි. අද මම මෙතන කතා කරන්නේ හදවත ටිකක් බර වෙලා. ඒ මොකද අද අපේ පාසල් දිවියේ මේ පාසලේ සිටින අවසාන දිනය. මෙම පාසල අපට ගොඩක් දේවල් දුන්නා. පොත්, පන්ති, විභාග, ක්‍රීඩා හැකියාව ඒවා පමණක් නොව මෙම පාසල අපට හීන දකින්න ඉගැන්නුවා. වැටුණත් නැගිටින හැටි, වැරදිුණත් හරි මාර්ගයට එන හැටි අපි මේ පාසලෙන් අපේ ගුරු මෑණිවරුන්ගෙන් ඉගෙන ගත්තේ. අද මම මතක් කරනවා අපි පළමු වරට පාසලට ආ දවස. අකුරු ලියන්නවත් හරියට දන්නේ නැති පියත් සතුටත් එකට හිතුණු ඒ දරුවන් අද මෙතන නෑ. ඒ වෙනුවට අද මෙතන ඉන්නේ ජීවිතයට මුහුණ දෙන්න සූදානම් වූ සිසු දරුවන් රැසක්. ගුරුතුමියනි, අප ඔබට සමහර වේලාවට අකමැති වුණා. නමුත් අද තේරෙනවා ඔබ අපට සැරවුණේ අපිට හොඳ අනාගතයක් සාර්ථක ගැනීමට මුල් අඩිතාලම දා ගැනීමට ජීවිත වෙන්න කියලා. ඒ නිසා අද අපේ ජීවිතවල වැදගත් මොහොතක ඔබ සියලු දෙනාට හදවතින් ස්තුති කරන්න කැමතියි. මාගේ ආදරණීය මිතුරු මිතුරියනි, අපි එකට හැඬුව දවස්, එකට hina වුණු දවස් අද මතකයක් වෙලා. හෙට සිට අපි විවිධ මාර්ගවල යනවා. නමුත් කොහේ ගියත් මෙම පාසල අපිව හඳුනා ගන්න ලකුණක් වෙන්න ඕන. මගේ ආදරණීය නංගිලා මල්ලිලා, මම අද ඔයාලට කුඩා පණිවිඩයක් දීලා යන්න කැමතියි. මෙම පාසලේ ඔබට දෙන අවස්ථා අඩු කරගෙන බලන්න එපා. ගුරු මෑණිවරු කියන දේ අසාගෙන අධ්‍යාපනයට වටිනාකම දෙන්න. මට බෑ කියලා හිතන්නවත් එපා. අපිත් එක දවසක් ඔයාලා වගේම ඔය ආසනවල ඉඳගෙන වේදිකාව දිහා බලපු දරුවන්. ඔයාලාගේ මේ පාසලෙන් අනාගතයට වැදගත් පුරවැසියෙකු වීමට සුදුසු මුල් අඩිතාලම ලබා ගන්න නායකයෙකු බිහි කරන්න පුළුවන්. ඒ හැකියාව ඔබ තුළ තියෙනවා. අපි ඔබලාගෙන් ඉල්ලන්නේ එක දෙයක් විතරයි. මෙම පාසලට ලැජ්ජා නොවි ගෞරව වෙන්න. අද අපි සමුගන්නවා. ඒත් මේ සමුගැනීම කදර වලින් පමණක් නෙවෙයි. මෙය බලාපොරොත්තු වලින් පිරි තව ගමනක ආරම්භයක්. අවසානයේ මට මඟ පෙන්වූ මෙම පාසලට ගුරු මෑණිවරුන්ටත් මගේ මිතුරු මිතුරියන්ටත් හදවතින්ම ස්තුති කරමින් මගේ කතාව අවසන් කරන්න කැමතියි. අපි ගියත් අපේ හදවත් මෙතනමයි. ස්තුතියි.